ඔන්න ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ ඊයේ හවස ඒ කියන්නේ ජනවාරි 1 වෙනිදා අලුත් අවුරුදුදා අපි 4 දෙනාට මම හදාගත්ත කෑම බීම. ඉතින් අපි 4 දෙනා හවස තමා මේ විදිහට එකට එකතු වුණේ. මොකද හස්බන්ඩ් උදේ ඉඳන්ම වැඩ. එයා එන වෙලාව බලලා තමා මම මේ විදිහට කෑම බීම ටික හදන්න පටන් ගත්තේ. එයා ආවට පස්සේ අපි කට්ටියටම ඉතින් අලුත් අවුරුද්දා එකට මේ විදිහට ඉඳගෙන සතුටු සාමිච්චියේ යෙදෙන්න පුළුවන්නේ. උදේ නැගිට්ටට පස්සේ මම හිතුවේ හවස් වෙනකොට රස කෑම වේලක් හදනවා කියලා. ඒ කියන්නේ රයිස් ඇන්ඩ් කරි වගේ ටිකක් විශේෂ මෙනුවකට හදනවා කියලා. ඊට පස්සේ දවල් වෙනකොට තමා මට මෙන්න මේ අයිඩියා එක ආවේ. බත් උයනවට වඩා පොඩ්ඩක් කකා බෙබේ කට්ටියත් එක්ක කතා බහ කර ඉන්න පුළුවන් මෙනු එකක් හදාගත්තොත් වටිනවා කියලා. ඊට පස්සේ මම මේ මුලින්ම කරන්නේ චිකන් හෝල් ලෙග් එකක් අරගෙන ඒක හොඳට මැරිනේට් කරලා ඊට පස්සේ pan fry කරගන්න. මේක oven කරන්න පුළුවන්, ඒ වගේම air fry එකට දාන්නත් පුළුවන්. ඒ වුණාට මට හිතුණා මේක pan fry කරගන්න. මුලින් මං හදාගත්ත පේස්ට් එක චිකන් ලෙග් එක අරගෙන ඒකේ පොඩි කැපුම් පාරවල් ටිකක් දාලා කැපුම් පාරවල් අස්සටත් යන විදිහට පේස්ට් එක මේ විදිහට හොඳට චිකන් වල ගල්ව ගන්නවා. මේ චිකන් එක සීසන් කරන්න ගන්න පේස්ට් එක මං කලිනුත් ඔයාලට අරගෙන ආවා. ඉතින් කෙනෙකුට පුළුවන් ඒක බලලා උනත් මේ පේස්ට් එක හදා ගන්න. ඔන්න ඔය විදිහට චිකන් වල හොඳට මේ ටික අතුරගෙන විනාඩි 15ක් පැත්තකින් තිබ්බා ටිකක් සීසන් වෙන්න. ඊට පස්සේ පෑන් එකට තෙල් ටිකක් එකතු කරලා අපි හදාගත්ත චිකන් ටික එකතු කරලා ෆ්‍රයි කරගන්න තමා තියෙන්නේ දෙපැත්ත හරව. ඉතින් මෙහෙම පෑන් ෆ්‍රයි කරනකොට අඩු ගින්දරේ තමා අපි කරන්න ඕනේ. එහෙම නැති වුණොත් එහෙම උඩ පිච්චිලා මැද අමු වෙන්න පුළුවන්. ඔයාලා දකින්න ඇතිනේ මම හෝල් ලෙග්ස් 4ක් තමා සීසන් කරගත්තේ. ඒ වුණාට මම ෆ්‍රයි කරගත්තේ 3යි. 3ක් ෆ්‍රයි කරගන්න හේතුව තමා මේ පෑන් එකේ මට දාන්න පුළුවන් කෑලි 3ක් විතරයි. අන්තිම එක මම පස්සේ දානවා කියලා හිතන් හිටියට අන්තිමටම කෑම බීම ලෑස්ති කරගන්නකොට තේරුණා තවත් එකක් ෆ්‍රයි කරගන්නවා කියලා කියන්නේ බොරුවට නාස්තියක් වෙනවා විතරයි කියලා. ඊට පස්සේ මම මේක හොඳ කන්ටේනර් එකකට දාලා ෆ්‍රිජ් එකට දාගත්තා. පස්සේ දවසක ෆ්‍රයි කරලා ගන්න. මේ මම කරන්නේ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ඒ වගේම කේප් ස්ටයිල් එකට තියෙන චිකන් ටිකක් එයා ෆ්‍රයි එකට දාලා ඒ ටික ෆ්‍රයි කරගන්න එක. ඒ ටික ෆ්‍රයි වෙන අතරතුර මම මේ හදන්නේ සලාඩ් එකක් හදා ගන්න. මේ සලාඩ් එකට මම එකතු කරගන්නේ ගෝවා ඒ වගේම කැරට්. ගෝවා එක පොඩිවට හීනියට කපාගෙන කැරට් එක මේ විදිහට ග්‍රේට් කර ගන්නවා. ඊට පස්සේ මම මේකට ඩ්‍රෙසින් එකක් හදා ගන්නවා. මේ ඩ්‍රෙසින් එක හදන එකත් මම කලින් වීඩියෝ එක ඔයාලට අරන් ආවා. ඒකත් එක්ක මික්ස් කරලා මේ සලාඩ් එක හදාගත්තාම මාරම රසයි. හදාගත්ත සලාඩ් එක මම ඊට පස්සේ මොකටද භාවිතා කරන්න කියලා පෙන්නන්න. ඔන්න දැන් චිකන් ටික ෆ්‍රයි වෙලා තියෙනවා. මම pan fry කරගත්ත චිකන් ටික තමා මේ විදිහට මම මේ ලෑස්ති කරගන්නේ ටේබල් එකට යවන්න. මේ එකතු කරගන්නේ චයිනීස් කැබේජ් ටිකක්. ඒවා නිකන් උනත් කන්න පුළුවන්. අන්න ඒ හින්දා තමා මම ඒ ටික එකතු කරගත්තේ. ඊට පස්සේ ඔන්න මම ෆ්‍රයි කරගත්ත චිකන් ටික මම එකතු කරගත්තා. ඊට පස්සේ උඩින් මම ලෙමන් පෙති ටිකකුත් කපාගෙන එකතු කරගත්තා. ඔන්න මගේ එක ඩිෂ් එකක් හරි මේ තියෙන්නේ. මම හදාගත්ත චිකන් එක. ඉතින් මේක ඇත්තටම හරිම ලස්සනයි ඒ වගේම හරිම රසයි. ඉතින් ඔයාලත් මේ විදිහට කට්ටිය එකතු වෙනවා නම් මේ විදිහට චිකන් එකක් හදලා කෑම මේසෙට එකතු කරන්නත් අමතක කරන්න එපා. එන්නකෝ ඊට පස්සේ මම හදාගත්ත සලාඩ් එක තියෙනවානේ. ඒ සලාඩ් එක මම මෙන්න මේ විදිහට ප්ලේට් එකක් මැදින් තියා ගන්නවා. ඊට පස්සේ ඒ වටෙන් මම ෆ්‍රයි කරගත්ත අපේ KFC ස්ටයිල් එකට තියෙන චිකන් ටික තියා ගන්නවා. ඒක භාගයක් වෙන්න තමා තියාගන්නේ. ඊටු භාගෙ මම මේ විදිහට ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ටික එකතු කරගන්නවා. මේ තියෙන්නේ තවත් ඩිෂ් එකක්. පේනවා නේද? විශේෂයෙන්ම ගෙදර පොඩි කට්ටිය ඉන්නවා නම් එයාලා මෙන්න මේ විදිහට හරි ආසයි කන්න. ඒ වගේම මේ සලාඩ් එකත් එක්ක මේ චිකන් එක මාරම රසයි. ඔන්න දැන් ඒ ඩිෂ් එකත් හරි. ඊට පස්සේ මේ මම කඩෙන් ගෙනාපු ෆේස් එකක් තියෙනවා. මේකත් මම oven එකට දාලා ඒක oven කර ගන්නවා. ඔන්න ඔය විදිහට තමයි කෑම ටික හැදුනේ. ඊට පස්සේ මම ඉතින් කට්ටියටම බොන්න පුළුවන් වෙන විදිහට soft drink එකක් තමයි එකතු කරගත්තේ. ඊට පස්සේ තව chips වර්ග දෙකක් එකතු කරගත්තා. ඉතින් පළතුරු ටික තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි ඉතින් සතුටු සාමිච්චියේ යෙදෙන්න මම හදාගත්ත කෑම ටික. එහෙනම් ඉතින්
මේ අලුත් අවුරුද්ද ඔයාලා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ගිහින් එන්න. බයි.